Play Store එකේ හරි App Store එකේ හරි ෆ්‍රී කියන වචනේ දකින්න අපි හරිම කැමතියි. හැබැයි ඔයා දන්නවද ඔයා සල්ලි නොගෙවා ගන්න ඇප් එක හරහා ඔයා ලොකු වන්දියක් නොදැනුවත්වම ගෙවනවා කියලා. අද අපි කතා කරමු ෆ්‍රී ඇප්ස් පිටිපස්සේ තියෙන භයානක ඇත්ත ගැන. පළවෙනි දේ තමයි if it is free you are the product. ඒ කියන්නේ ඔයා සල්ලි නොගෙවා ගන්න ඇප් එක සල්ලි හම්බු කරන්නේ ඔයාගේ තියෙන data විකුණලා. තවදුරටත් පැහැදිලි කරලා කිව්වොත් ඔයා කැමති දේවල් ඔයා යන්න එන්න කැමති තැන් ඔයා ඉන්න තැන ඔයාගේ රුචි අරුචිකම් සේරම දේවල් එයා දාලා ඇප් එක හරහා මොනිටර් කරලා ඒ දත්ත ඇඩ්වර්ටයිස්මන්ට් ඇප් වලට එහෙමත් නැත්නම් ඇඩ්වර්ටයිස්මන්ට් කැම්පේන් වලට ඇඩ්වර්ටයිස්මන්ට් කම්පැනි වලට විකුණලා ඒ හරහා තමයි ඔයා ඔය පාවිච්චි කරන ෆ්‍රී ඇප් එක සල්ලි හම්බු කරන්නේ. ඊළඟදේ ඩේන්ජරස් පර්මිෂන් එහෙමත් නැත්නම් අනවශ්‍ය අවසරයක්. ඔයා නිකන් හිතන්න ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත ෆ්ලෑෂ් ලයිට් ඔන් කරන්න ඕෆ් කරන්න පාවිච්චි කරන ඇප් එකට කැමරාගේ පර්මිෂන් මොකටද? කන්ටැක්ට් වල පර්මිෂන් මොකටද? එතනදි වෙන්නේ සරලවම ස්පයිවෙයා එකක් වගේ වැඩක්. ඒ කියන්නේ රහසිගතව බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉඳගෙන ඔයා කරන දේවල් මොනිටර් කරලා ඒවා වැරදි දේවල් වලට යොදා ගන්න එක තමයි කරන්නේ. කලින් මේ දේවල් පාවිච්චි කරේ ඇඩ්වර්ටයිස්මන්ට් වැඩවලට මේ පාර පාවිච්චි කරන්නේ වැරදි දේවල් වලට. වගේම මේ දවස්වල ට්‍රෙන්ඩින් යන වැඩිය තමයි මුලදී ඔයාට ෆ්‍රී දෙනවා. සතියක් එහෙමත් නැත්නම් මාසයක් විතර ෆ්‍රී දෙනවා දාලා ඇප් එක පාවිච්චි කරන්න. ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ අර මාසේ සතිය අවුරුද්දල්ලලා ලොකු ගණන් වලින් ඔයාට පේමන්ට් කරන්න වෙනවා අර ඇප් එක පාවිච්චි කරන්න. මෙතනදී මේකෙන් බේරෙන්නේ කොහොමද? වැදගත්ම දේ තමයි ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා ඕපන් කරද්දී ඉල්ලන පර්මිෂන්ස් මොනවාද කියන එක සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න ඔෆිෂියල් ස්ටෝර්ස් පමණක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ Huawei Store එක, App Store එක, Play Store එක වගේ ඒවා විතරක්. ඊට පස්සේ අනිත් දේ තමයි ලෝකේ තියෙන ප්‍රසිද්ධ ඇප්ස් විතරක් පාවිච්චි කරන්න. වැඩි ප්‍රසිද්ධ නැති මිනිස්සු වැඩි පාවිච්චි කරන්නේ නැති ඇප්ස් කොච්චර වැදගත් වුණත් පාවිච්චි කරද්දී පොඩ්ඩක් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඉතින් වීඩියෝ එක අවසානයේ කියන්න තියෙන්නේ නොමිලේ දෙන හැම දෙයක්ම ලාභ නැහැ. ඔයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න එක තියෙන්නේ ඔයාගේ අතේ. අනිත් එක DI ප්‍රොඩක්ෂන් වගේ හැමෝම නොමිලේ වැදගත් දේවල් කියන්නේ. ඉතින් මේ වගේ වැදගත් දේවල් කියන මේ වීඩියෝ එක සහ මේ පේජ් එක channel එක අනිවාර්යයෙන්ම තව කෙනෙක්ට share කරන එක ඔයාගේ යුතුකමක්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙනකම් DI එක ටච් එකේ ඉන්න.